N2O3 කියලා කියන්නේ නයිට්‍රජන් ඔක්සයිඩ් එකක්. මේ N2O3ට අදාළව සමාවැවික දෙකක් තියෙනවා. එකක සැකිල්ල තමයි මේ දීලා තියෙන්නේ. මේකේ පරමාණු සකස් වෙලා තියෙන්නේ ONO ආකාරයට. අපිට කිව්වොත් මෙන්න මේකට අනුරූප සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා. කොහොමද අපි අඳින්නේ? මේකට සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ක්‍රම කීපයක් තියෙනවා. අපි එක ක්‍රමයක් අරගමු. අපි ඉස්සරලාම කරන්නේ සමස්ත සංයුත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හොයාගන්න එක. නයිට්‍රජන් වල සංයුත කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඔක්සිජන් වල සංයුත කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මතක තියාගන්න ලේසි. O level ආවර්තාව වගේ නයිට්‍රජන් තියෙන්නේ 5 වෙනි කාණ්ඩේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි. ඔක්සිජන් තියෙන්නේ 6 වෙනි කාණ්ඩේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6යි. O level ආවර්තාව වගේ. right? එතකොට අපිට පුළුවන් මේ විදිහට හදාගන්න මේක නයිට්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. සංයුත කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙන නිසා 5 වරක් 2 10යි සංයුත ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා නයිට්‍රජන්ගේ. O level ආවර්තවගේ ඔක්සිජන් තියෙන්නේ 6 වෙනි කාණ්ඩේ. ඔක්සිජන් වල අවසාන කවචය නැත්නම් සංයුත කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඔක්සිජන් පරමාණු 1 2 3ක් තියෙන නිසා සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔක්සිජන්ගේ සමස්ත සංයුත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔක්සිජන්ගේ 18යි. මේ අණුව සඳහා සමස්ත සංයුත ඉලෙක්ට්‍රෝන 28ක් තියෙනවා. ඉස්සලාම ওই විදිහට සංයුත ඉලෙක්ට්‍රෝන අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට මොකද කරන්නේ? මේ සැකිල්ලේ තියෙන සිග්මා බන්ධන ගාන කීයද කියලා බලනවා. 1 2 3 4යි. මේ එක බන්ධනයක් හදන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි 4යි 6යි 8යි. සිග්මා බන්ධන 4 හදන්න ඉලෙක්ට්‍රෝන 8ක් යනවා. එතකොට 28න් 8ක් ගියාම තව 20ක් ඉතුරුයි. ඉතුරු ඉලෙක්ට්‍රෝන 20ට මොකද කරන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන 20 අග්‍රස්ත පරමාණු වලට දානවා. අග්‍රස්ත පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ලැබෙන විදිහට. දැන් මේ ඔක්සිජන් ගත්තොත් මේ ඔක්සිජන් වටේ ඉලෙක්ට්‍රෝන 8ක් නැහැ. බන්ධනයක් නෙමෙයි තියෙන්නේ. එතකොට බන්ධනයක් තියෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. එතකොට මේ ඔක්සිජන් වටේ ඉලෙක්ට්‍රෝන යුගල් 1යි තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න තව ඉලෙක්ට්‍රෝන 6ක් ඕනේ. ඒ ඉලෙක්ට්‍රෝන 6 මම යුගල් විදිහට දානවා. මෙන්න මේ විදිහට. 2යි 4යි 6යි. එතකොට මෙයාගේ අෂ්ටකය හරි. 2යි 4යි 6යි මේ බන්ධනයේ යුගලයි 8යි. මෙයාටත් ඒ විදිහට දානවා. මෙයාත් අග්‍රස්තයිනේ. එයාටත් දානවා. එයාගේ ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8 හරි. එතකොට දැන් මේකට ඉලෙක්ට්‍රෝන කීයක් ගියාද? මෙතන යුගල් 3ක් දැම්මා. ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් දැම්මා. මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් දැම්මා. 6යි 6යි 12ක් දැම්මා. එතකොට 20න් 12ක් ගියාම තව ඉලෙක්ට්‍රෝන 8ක් ඉතුරුයි. ඔය ඉතුරු ඉලෙක්ට්‍රෝන 8ට මොකද කරන්නේ? මධ්‍ය පරමාණු වලට දානවා. මධ්‍ය පරමාණු වලට කොහොමද දාන්නේ? කැමති විදිහට දානවා. අපිට පුළුවනි ඕනනම් මෙතෙන්ට 2යි මෙතෙන්ට 2යි මේ විදිහට කැමති විදිහට දාන්න. හැබැයි මධ්‍ය පරමාණුවට දාන්න ඕනේ. මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල් දාද්දී අෂ්ටකයට වඩා වැඩි වෙන්න බෑ. දැන් අපිට දාන්න බෑ ඉතුරු ඉලෙක්ට්‍රෝන 8ම මෙයාට. හරි? මම මෙහෙම කරනවා. දැන් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? මෙතන බන්ධනයන්නේ තියෙන බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙතන බන්ධනයන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 2යි 2යි 4ක් තියෙනවා. එතකොට මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕනේ. මෙතෙන්ට 2ක් දැම්මා 2ක් දැම්මා. දැන් මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය හරියි. එතකොට 8න් 4ක් ගියා තවත් ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරුයි. ඔය ඉලෙක්ට්‍රෝන 4 මට ඕනනම් මේකට දැම්ම හැකි ඕනනම් අරකට දැම්ම හැකි. මම මේකට දාන්නම්කෝ. එතකොට 2යි 4යි මේ බන්ධනයේ 2යි 6යි මේ බන්ධනයේ 2යි 8යි. හරි. එතකොට දැන් මෙතන එක පරමාණුවක හැර අනෙක් සියලුම පරමාණු වල සංයුත කවචයේ අෂ්ටකය සම්පූර්ණයි. මෙයාගේ අෂ්ටකය හරි මෙයාගේ අෂ්ටකය හරි මෙයාගේ හරි මෙයාගේ හරි. මෙයාගේ විතරයි අෂ්ටකය නැත්තේ. මෙයාගේ සංයුත කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මේ බන්ධනයේ 2යි මේ බන්ධනයේ 2යි ඔක්කොම සංයුත ඉලෙක්ට්‍රෝන තියෙන්නේ නයිට්‍රජන්ගේ 4යි. right. මෙන්න අපි සංයුජතා ඉලෙක්ට්‍රෝන ලකුණු කරගත්තා. දැන් සංයුජතා ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයක් තියෙනවද? 28ක් තියෙනවානේ. 28 මෙතන තියෙනවද බලන්න. 2යි 4යි 6යි මේ බන්ධනයේ 2යි 8යි
මේ බන්ධනයේ දෙකයි 10යි 12යි 14යි 16යි 18යි 20යි 22යි 24යි 26යි 28යි. හරි. දැන් මේකේ ව්‍යුහය හරිද? මේ ව්‍යුහය හරිද? නැහැ. මේක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය නැහැ. ඒතර නයිට්‍රජන්ගේ අෂ්ටකය නැත්නම් එයාගේ අෂ්ටකය අපි සම්පූර්ණ කරන්න ඕනේ. එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න කියලා හරිද? දැන් මෙයාගේ 4යි තියෙන්නේ. තව 4ක් මෙහෙම දාලා ඔහොම දාන්න බෑ. පිටින් ඉලෙක්ට්‍රෝන දාන්න බෑනේ. මොකද සංයුතිත ඉලෙක්ට්‍රෝන තියෙන 28නේ. ඒතර අපිට මෙහෙම දාන්න බෑ. එහෙනම් වෙන මොකද්ද ක්‍රමය? මෙන්න මේ වැඩේ කරිය හැකියි. දැන් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන යුගලක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඉලෙක්ට්‍රෝන යුගලක් ගන්නවා කියලා මෙයාගේ දෙක මෙයාට දැම්මොත් එහෙනම් මෙයාගේ අෂ්ටකය නෑ. එහෙනම් හොඳම වැඩේ තමයි මෙයාගේ බේමේ ඉලෙක්ට්‍රෝන යුගල ගන්නකො. මේ ඉලෙක්ට්‍රෝන යුගල මම මැකුවා. ඒ ඉලෙක්ට්‍රෝන යුගලට මොකද වුනේ? ඒ ඉලෙක්ට්‍රෝන යුගල ගියා මේ නයිට්‍රජන් හා ඔක්සිජන් අතර 5 සහසංයුජ බන්ධනයක් හදන්න. දැන් මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය හරියද? නෑ. තාම නෑනේ. මම කීයක් තියෙන 2යි 4යි 6යි තියෙන අෂ්ටකේ නෑ. දැන් මොකද කරන්නේ? ඒ වැඩේම ආයෙ කරන්න පුළුවන් නේද? මෙයාගේ තියෙනවා නේද ඉලෙක්ට්‍රෝන යුගල් 1යි 2ක්. තව ඉලෙක්ට්‍රෝන යුගලක් කරගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන යුගල ගන්නකො. මෙන්න මේක. මේ ඉලෙක්ට්‍රෝන යුගල අරගෙන ඒකනුත් හදනවා මේ විදිහට බන්ධනයක්. 5 බන්ධනයක්. දැන් බලමු මේ ඔක්සිජන් වටේ අෂ්ටකය තියෙනවද කියලා. මෙතන 2යි. මේ බන්ධනයේ 2යි 4යි. උඩ බන්ධනයේ 2යි 6යි. උඩ බන්ධනයේ 2යි 8යි. ඔක්සිජන්ගේ අෂ්ටකය හරි. නයිට්‍රජන්ගේ අෂ්ටකය 2යි 4යි 6යි මේ බන්ධනයේ 2යි 8යි. එහෙනම් වැඩේ හරි. දැන් හැම පරමාණුවකම අෂ්ටකය තියෙනවා. ඒතර කෙනෙක් කල්පනා කරයි ඔක්සිජන්ට බන්ධන 3ක් තියෙනව නේද කියලා. මෙහෙමයි. ඔක්සිජන්ට බන්ධන 4ක් දක්වා අපිට අඳින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අෂ්ටකයට හානියක් නොවන විදිහට බන්ධන 4ක් දක්වා අඳින්න පුළුවන්. හේතුව තමයි ඔක්සිජන් වල සංයුජතා කවචයේ කාක්ෂික 4ක් තියෙනවානේ. කාක්ෂික 4න් ඉලෙක්ට්‍රෝනක් තියෙන නිසා බන්ධන 4 හදන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මෙහෙමයි. අෂ්ටක නීතියට අනුව ඔක්සිජන්ට බන්ධන 4 දැම්මට ස්ථායීතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ස්ථායීතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. උනාට ඉතින් අර අෂ්ටක නීතියට අනුව අපිට බන්ධන 4ක් අදින්න පුළුවන් ඕන නම් මෙතන 3ක් ඇඳලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ එක් එක් පරමාණුවේ විධිමත් ආරෝපණය ගණනය කරන එක. විධිමත් ආරෝපණය නැත්නම් ෆෝමල් චාර්ජ්. එහෙම නැත්නම් FC කියලා කියන්නත් පුළුවන්. ෆෝමල් චාර්ජ් කැල්කියුලේට් කරන්න ඕනේ. ෆෝමල් චාර්ජ් කැල්කියුලේට් කරන්න සමීකරණයක් තියෙනවානේ. ඒ සමීකරණයට අගයන් ආදේශ කරලා ගණනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් නිකන් හිතලා ගන්නත් පුළුවන් මේ විදිහට. කොහොමද ගන්න? ඔක්සිජන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. ආවර්තාවකගේ 16 වෙනි කාණ්ඩය, ඕලෙවල් ආවර්තාවකගේ නම් 6 වෙනි කාණ්ඩය. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද බලන්න. 1යි 2යි. එතකොට මේතන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවානේ 2යි. මේ බන්ධනය හදන්න එකක් යනවා. මැද බන්ධනය හදන්න එකක් යනවා. උඩ බන්ධනය හදන්න එකක් යනවා. එතකොට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 5යි. 2යි මේ බන්ධනයට එකක් ගියා, මේ බන්ධනයට එකක් ගියා, මේ බන්ධනයට එකක් ගියා 3යි, මේ දෙකේ 5යි. ඒතර ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6 නැහැ. එතකොට පරමාණුවක ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ, ඉලෙක්ට්‍රෝන 6ක් නැහැ 5යි තියෙන්නේ. එතකොට පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා නම් එයාට එන ආරෝපණය මොකද්ද? ධන ආරෝපණයක්. එතකොට මේ ඔක්සිජන් මත විධිමත් ආරෝපණය ධන 1යි. අපි යන් නයිට්‍රජන්ට නයිට්‍රජන් 15 වෙනි කාණ්ඩය. පොළවෙල් ආවර්තාවක වෙන 5 වෙනි කාණ්ඩය. එතකොට අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා නයිට්‍රජන්. ඒ ඉලෙක්ට්‍රෝන 5 මෙයාගේ තියෙනවද කියලා බලන්නකො. මේ බන්ධනය හදන්න එකක් යනවා. මේකට එකක් යනවා. මේකට එකක් යනවා. මේකට එකක් යනවා. බන්ධන 4 හදන්න ඉලෙක්ට්‍රෝන 4 ගිහින් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. බන්ධන 4 හදන්න ඉලෙක්ට්‍රෝන 4ක් ගිහින් තියෙනවා. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් නැහැ නේද යාගේ. එතකොට ඉලෙක්ට්‍රෝනයක් නැහැ කියන්නේ යකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා තියෙනවා. එතකොට පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණාම හැදෙන්නේ ධන ආයනයක්. හරි. ඊට පස්සේ මේ ඔක්සිජන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද? ඔව්. 1යි 2යි 3යි 4යි මේ බන්ධනයට එකක් ගියා, මේ බන්ධනයට එකක් ගියා. එයාගේ ඉලෙක්ට්‍රෝන 6 හරි. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5 තියෙනවද බලන්න. මේ බන්ධනයට 1යි 2යි 3යි මේ බන්ධනයට 1යි 4යි 5යි 6යි වැඩිපුර එකක් තියෙනවානේ. නයිට්‍රජන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. දැන් මෙතන 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා.
ඒතර පරමාණුවක් වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් අරගත්තාම එයාට එන ආරෝපණය මොකද්ද? ඍණ. ඔක්සිජන් ගන්න. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි බන්ධනයට එකක් ගෙන් තියෙනවා 7යි. ඒ කියන්නේ මෙයාගෙත් වැඩිපුර එකක් තියෙනවා. 6යි තියෙන්න ඕනේ 7ක් තියෙනවා. දැන් එයත් පිටින් ඉලෙක්ට්‍රෝනයක් කරන් තියෙනවා. එතකොට මෙන්න මේ ලුයිස් ව්‍යුහය මම සම්පූර්ණ කරා. දැන් බලන්න ඕනේ මෙයාගේ අර ඉලෙක්ට්‍රෝන මේ 28ට වඩා අඩුද වැඩිද එහෙම නැත්නම් 28 තියනවද කියලා. අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන 28 තියෙන්න ඕනේ. 28ට වඩා අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. අපි නිකන් ගැනලා බලමු. ඉරි කැලලක් කියන්නේ බන්ධනයනේ. බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්නේ. හරි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්නේ බන්ධනයක් කියන්නේ. මෙතන 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි 22යි 24යි 26යි 28යි ඉලෙක්ට්‍රෝන 28 හරි. හරි. දැන් එක ව්‍යුහයක් ඇඳගත්තනේ. ඔය ව්‍යුහය ඇසුරින් අපිට පුළුවනි සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න තවත් මෙයාට තියෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන්. හරි. එතකොට දැන් මොනවද සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා කියන්නේ? මූලික සැකිල්ල වෙනස් කරන්න බෑ. මූලික සැකිල්ල වෙනස් නොකර ඉලෙක්ට්‍රෝන සැකැස්ම විතරක් වෙනස් කරලා ලුයිස් ව්‍යුහ එකකට වඩා වැඩියෙන් අඳින්න පුළුවන් නම් ඒවා සම්ප්‍රයුක්ත ව්‍යුහ. එතකොට මොකද්ද ඔය ඉලෙක්ට්‍රෝන සැකැස්ම වෙනස් කරනවා කියන්නේ? ඉලෙක්ට්‍රෝන සැකැස්ම කියලා කියන්නේ මෙතනදී මලාට සිග්මා බන්ධන වලට මුකුත් කරන්න බෑ. හරිද? ඔයාට කරන්න පුළුවන් එක්ක ෆයි බන්ධන වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක සර යුගල් වෙනස් කරන්න පුළුවන්. හැබැයි අෂ්ටක නීතියට පටහැනි වෙන්න බෑ. අෂ්ටකයට හානියක් නොවන විදිහට සිග්මා බන්ධන වලට මුකුත් නොකර හරිද? ෆයි බන්ධන හා එක සර යුගල් වෙනස් කර කර ඔයාට ව්‍යුහ අඳින්න පුළුවන්. හරි. දැන් මේ එක ව්‍යුහයක්නේ. අපි තව ව්‍යුහයක් අඳිමු. මේ ව්‍යුහය වගේම ව්‍යුහයක් මම මෙතන ඇඳ ගන්නවා. කිසිම වෙනසක් නැහැ. උඩ ව්‍යුහයම තමයි මේ අඳින්නේ. ඒ ව්‍යුහය ඇඳගෙන ඒක ඇසුරින් තව ව්‍යුහයක් අඳින්නයි යන්නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඕකේ මේ ආරෝපණ වෙනස් වෙනවා. අපි පස්සේ ඒවා හදාගමුකෝ. හරි. ඔන්න බලන්න වැඩි. දැන් මෙතන තියෙනවනේ ෆයි බන්ධන දෙකකුයි සිග්මා බන්ධනයකුයි. මම මොකද කරන්නේ? මෙන්න මේ ෆයි බන්ධනය කඩලා ඒ බන්ධනේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මේ ඔක්සිජන්ට දානවා. මෙතන ධනාරෝපණය අපි කීය දෙන්නේ කියලා පස්සේ බලමු. මොකද්ද කරේ? බේම් මේ බන්ධනයේ තියෙන දැන් මම මෙතන බේම් මෙතන තියෙන්නේ කියලා ඉලෙක්ට්‍රෝන යුගල. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මම බේම් මේ ඔක්සිජන්ට දැම්මා. එතකොට රතු පාට වක්‍රීතලෙන් පෙන්වන්නේ මොකද්ද? අර ඉලෙක්ට්‍රෝන යුගල ගමන් කරපු තැන. කොහෙන්ද කොහටද ගියේ? මෙන්න මේ බන්ධනයේ තිබුණ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන්ට ගියා. හරි. එතකොට මෙතන තිබිච්ච බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට ගියා. හරි. ෆයි බන්ධනයක් හැදුවා. ෆයි බන්ධනයේ කඩපුවාම දරුවනේ මෙයාගේ අෂ්ටකයට මොකද වෙන්නේ? අෂ්ටකේ නැති වෙලා යනවා. එතකොට බලන්නකො තියෙන්නේ මෙයාගේ 2යි 4යි 6යි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. අෂ්ටකේ නැති වෙලා තියෙනවා. එතකොට මෙයා මේ ෆයි බන්ධනයේ කැඩුවා කියලා කියන්නේ මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න හින්දා එයා අනිත් පරමාණුවත් එක්කලා ෆයි බන්ධනයක් හදනවා. ඒ කියන්නේ මේකයි. දැන් බලන්න මේ ඔක්සිජන්ගේ තියෙනවනේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. බේම් මේ යුගලට වෙන දේ බලන්නකෝ. බේම් මේ යුගල බේම් මෙහෙම යනවා. මොකටද ඒ ගියේ? ඔක්සිජන් හා මේ නයිට්‍රජන් අතර ෆයි බන්ධනය හදන්න. ඒ කියන්නේ ළමයි මෙතන තියෙන බේම් මේ ඉලෙක්ට්‍රෝන යුගල ගියා මෙතන මේ බන්ධනය හදන්න. හරිද? ඒතර මුනේ මොකද්ද? මේ ෆයි බන්ධනය කැඩිලා ඉලෙක්ට්‍රෝන යුගල මේ ඔක්සිජන්ට ගියා. මේ එක සර යුගල සහභාගී කරගෙන මේ දෙන්න අතර ෆයි බන්ධනය හැදුවා. දැන් මෙයාගේ අෂ්ටකයට හානියක් නැහැ. දැන් මේ බන්ධනය කැඩුණා කියලා අවුලක් නැහැ. මෙතන බන්ධනයක් හැදුණා. දැන් මෙයාගේ අෂ්ටකේ තියෙනවා. ඉරි කැලලක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්නේ 2යි 4යි 6යි 8යි. එයාගේ අෂ්ටකය හරි. මෙයාගේ අෂ්ටකයත් හරි 2යි 4යි 6යි 8යි. මෙයාගේ අෂ්ටකය හරිද? ඔව් ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ බන්ධනයේ 2යි 4යි, මේක 2යි 6යි, මේක 2යි 8යි. දැන් මේක ෆෝමල් charge හෙව්වොත් එහෙම දැන් ඔක්සිජන් වල අර සංයතා කවචයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද කියලා බලන්න. මේ බන්ධනය හදන්න එකක් ගියා, මේක හදන්න එකක් ගියා, 2යි 3යි 4යි 5යි 6යි එයාගේ 6 හරි.
නයිට්‍රජන් වල සංයුජතා කවචයේ තිබිච්ච ඒ කියන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේදී මූලද්‍රව්‍ය අවස්ථාවේදී තිබිච්ච සංයුජතා ඉලෙක්ට්‍රෝන පහ තියෙනවද බලන්න. මේ බන්ධනය හදන්න එකක් ගියා මේක හදන්න එකක් ගියා. මේකට එකක් ගියා මේකට එකක් ගියා හතරයිනේ. හතරයිනේ ඒ කියන්නේ එකක් නැහැ. එතකොට පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණාම ධනාරෝපණයක් ලැබෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන්ට ධනාරෝපණයක් තියෙනවා. දැන් ඔක්සිජන් දිහා බලන්න. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන සංයුජතා කවචයේ ඔක්සිජන් පරමාණුවේ කියන්නේ මූලද්‍රව්‍ය අවස්ථාව ගත්තොත් එහෙම ඔක්සිජන් පරමාණුවක සංයුජතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මෙයාගේ 6 තියෙනවද කියලා බලන්න. මේකට එකක් ගියා මේකට එකක් ගියා 2යි 3යි 4යි 5යි තියෙන ඉලෙක්ට්‍රෝනයක් නැහැ. ඒතර පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම හැදෙන්නේ මොකක්ද? ධන අයනයක්. ධනාරෝපිතයි. ඔන්න ව්‍යුහ දෙකක් ඇන්ද. බලන්න හොඳට ওই ව්‍යුහ දෙක දිහා මූලික සැකිල්ල වෙනස් නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන සැකැස්ම වෙනස් වෙලා තියෙනවා. මූලික සැකිල්ලට හානියක් නැහැ. හරි. දැන් මෙතන තියෙනවා ෆයි බන්ධන දෙකක්. මෙතන මේ දෙපැත්තේ ෆයි බන්ධන දෙකක් තියෙනවා. දැන් මේකෙත් අර ඉලෙක්ට්‍රෝන 28 තියෙන්න ඕනේ. හරි. ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන 28 තියෙන්න ඕනේ. අපි තව ව්‍යුහයක් අඳිමු. මම මේ ව්‍යුහයම මෙතන පිටවත් කරගන්නම්කෝ. ලේසියට. මේ ව්‍යුහයම ආපහු සැරයක් ඇඳ ගන්නවා. ඇඳගෙන අර ඉස්සරලා වගේ ෆයි බන්ධන හදනවා ෆයි බන්ධන කඩනවා. අෂ්ටකයට හානියක් වෙන්නේ නැති වෙන්න. රයිට්. ඕකේ මේ ව්‍යුහයමයි මම මේ ඇන්දේ. මෙතන ඍණාරෝපණයක් තියෙනවා. මෙතන ධනාරෝපණයක් තියෙනවා. මෙතන ධනාරෝපණයක් තියෙනවා. කිසි වෙනසක් නැහැ. මේ ව්‍යුහ දෙකම එකයි. හරි. දැන් මම මොකද කරන්න හදන්නේ? ඔන්න බලන්න ඊළඟ සීන් එක. මම මේ ඔක්සිජන්ගේ තියෙනවනේ තවත් එක සර යුගලක්. මේ ඉලෙක්ට්‍රෝන යුගල යවනවා මම ඕහා එන්න අතර තවත් ෆයි බන්ධනයක් හදන්න. හරිද? ඒ කියන්නේ මේකයි කරන්නේ. මෙතන තිබිච්ච මේ ඉලෙක්ට්‍රෝන යුගල යනවා තවත් ෆයි බන්ධනයක් හදන්න. හරි. දැන් මාර වැඩි කියන්නේ දැන් නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන දැන් මොකද වෙලා තියෙන්නේ? 2යි 4යි 6යි 8යි 10ක් තියෙනවා සංයුජතා කවචය. ඒක වෙන්න බෑනේ. එහෙමනම් අනිවාර්යෙන් මෙයාත් එක්ක ෆයි බන්ධනයක් හැදුවා කියන්නේ අනිවාර්යෙන්ම මෙතන තියෙන මේ ෆයි බන්ධනය කඩන්න ඕන. මෙන්න බලන්න වෙන දේ මේ ෆයි බන්ධනය කැඩිලා එයාගේ ඉලෙක්ට්‍රෝන වල ඔක්සිජන්ට යනවා. ඕකේ මොකද උනේ? මේ ෆයි බන්ධනය කැඩෙනවා. මේ ෆයි බන්ධනය කැඩිලා ඒ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වල මෙතෙන්ට යනවා. හරි. දැන් අපි බලමු මෙයාගේ අෂ්ටකයේ තියෙනවද? 2යි 4යි 6යි 8යි අවුලක් නැහැ. 2යි 4යි 6යි 8යි අවුලක් නැහැ. 2යි 4යි 6යි 8යි අවුලක් නැහැ. මෙයා ආරෝපණ කොහොමද කියලා අපි බලමු දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න එපාය. හරිද? බලමු 6 තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි බන්ධනයට ගියා එකක් 7යි. ඒ කියන්නේ වැඩිපුර එකක් තියෙනවනේ ඔක්සිජන්ගේ. ඒ කියන්නේ යාට ඍණාරෝපණයක් තියෙනවා. නයිට්‍රජන්ගේ 5 තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි නේ තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් නැහැ නේ. ධනාරෝපණයක්. පරමාණුකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණාම ධනාරෝපණය. මෙතන මම අර ඉස්සරලා කිව්වා වගේ බලන්න මෙතන ඔක්සිජන් බන්ධන කීයක් හදලාද? 4ක් හදලා. අෂ්ටක නීතියට අනුව ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙයාගේ ෆෝමල් charge එක කැල්කියුලේට් කරොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද කියලා බලන්න. මේ බන්ධනයට එකක් ගියා මේකට එකක් ගියා මේකට එකක් ගියා මේකට එකක් ගියා 4යි. ඒතර ඔක්සිජන් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. දෙකක් නැහැ. 6ක් තියෙන්න ඕන දෙකක් නැහැ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙලා තියෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වුණාම හැදෙන්නේ ධන දෙකක අයනයක්. ඔන්න මම තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇන්දා. ඒතර බලන්න මම අඳපු රටාව මෙතන 5 කැඩුවා මෙතන 5 හැදුවා. මේ 5 කැඩුවා මෙතන 5 හැදුවා. රයිට්. මේ විදිහටම අපි තව ව්‍යුහයක් ඇඳගමු. මේකම මම යට අඳිනවා මේ බලන්න. මේ ව්‍යුහයම අඳිනවා වෙනසක් කරන්නේ නැහැ. අර ඉස්සරලා වගේ මං ඉලෙක්ට්‍රෝන සැකැස්ම වෙනස් කරලා තවත් ව්‍යුහයක් අඳින්න යන්නේ. ඒ ව්‍යුහය අඳින්නේ කොහොමද කියලා බලන්න විශේෂ දෙයක් නැහැ. අර විදිහටම තමයි. ෆයි බන්ධනයක් හදනවා ෆයි බන්ධනයක් කඩනවා. මේක දිහා බලන්න ඉන්නකෝ. උඩ ව්‍යුහයමයි යන්නේ කිසි වෙනසක් නැහැ. මේකම තමයි මේ තියෙන්නේ. හරි දැන් මෙතන කතන්දරේ ඉවරයි. මෙතන ට්‍රිබල් බොන්ඩ් එකක් තිබුණා, ඩබල් බොන්ඩ් එක, සිංගල් බොන්ඩ් එක. දැන් මෙතන මොකුත් කරන්න බෑ දැන්. දැන් ඊළඟට මොකද කරන්න පුළුවන්? ඔන්න බලා ගන්න ඊළඟ සීන් එක. මෙතන මේ ෆයි බන්ධනය කඩලා ඉලෙක්ට්‍රෝන වල නයිට්‍රජන්ට දානවා. මොකද කරුවේ? මේ බන්ධනය කැඩුවා.
බන්ධනය කරලා ඒ බන්ධනීය ඉලෙක්ට්‍රෝන වල දැම්මම මේ නයිට්‍රජන්. ඒතර මේ නයිට්‍රජන් වල ෆෝමල් charge එක හොයමු. හරි? ෆෝමල් charge එක. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන පහක් තියෙන්න බෑ. සංයුතිත ඉලෙක්ට්‍රෝන පහක් බලන්න මෙයාගේ පහ තියෙනවද කියලා. 1යි 2යි. බන්ධන 1යි 3යි. මේ බන්ධන 1යි 4යි මේ බන්ධන 1යි 5. එහෙනම් මේ නයිට්‍රජන්ගේ සංයුතිත ඉලෙක්ට්‍රෝන පහ තියෙන ප්‍රශ්නයක් නැහැ. හරි. මේ ඔක්සිජන්ට එන්නේ. මේ ඔක්සිජන්ගේ අෂ්ටකයේ තියෙනවද? නැහැ. දැන් මෙයාගේ අෂ්ටකය හරි 2යි 4යි 6යි 8යි. මෙයාගේ අෂ්ටකේ නැහැ. මෙයාගේ තියෙන 2යි 4යි 6යි තියෙන්නේ. අෂ්ටකය නැත්තම් ළමයි දැන් මෙතන 5 බන්ධනය කැඩුවනේ. එහෙනම් මෙයා මේ යාපද එක්කනත් එක 5 බන්ධනය හදන්න ඕනේ. හරිද? දැන් කොහොමද වෙන්නේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකෙන් එක යුගලක් යනවා. මොකටද යන්නේ? N හා O අතර 5 බන්ධනය හදන්න. රයිට්. ඒකත් අපිට නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන යුගල යනවා මෙතන 5 බන්ධනය හදන්න. හරි. 5 බන්ධනය හදන්න ගියා. එතකොට දැන් මෙයාගේ ෆෝමල් charge එක කැල්කියුලේට් කරොත් ඔක්සිජන් 6 වෙනි කාණ්ඩයේ අවසාන කජ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. බන්ධනයට එකක් ගියා, මේකට එකක් ගියා, මේකට එකක් ගියා, මේකට එකක් ගියා. 4යි තව දෙකක් නැහැ. ඒතර ඉලෙක්ට්‍රෝන දෙකක් නැහැ කියලා කියන්නේ ධන දෙක ආරෝපණයක් තියෙනවා. මේ නයිට්‍රජන්ගේ බලන්න ඉලෙක්ට්‍රෝන පහ තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි. එයාගේ පහ හරිය කියන්නේ යාට ආරෝපණයක් නැහැ. මෙයාට මොකුත් තුන්නේ නැහැ. ඔන්න මම දැන් මේ වෙනකොට ව්‍යුහ 4ක් ඇඳා. ව්‍යුහ 4ක් ඇඳා. මේ ව්‍යුහයම මම යටින් ඇඳ ගන්නවා බලන්න. මේකම. මේ ව්‍යුහයම යටින් ඇඳ ගන්නවා. කිසි වෙනසක් නැහැ. ඒකම තමයි මම කරන්න හදන්නේ මොකද්ද? ඒ ව්‍යුහය ඇඳගෙන ඒක ඇසුරෙන් තව ව්‍යුහයක් අඳින්නයි යන්නේ. ඒක අඳින්නේ තර විදියටම තමයි. 5 බන්ධනයක් හදනවා, 5 බන්ධනයක් කඩනවා. ඕකේ. උඩ ව්‍යුහයමයි මම ඇඳේ. කිසි වෙනසක් කරේ නැහැ. මේ ව්‍යුහ දෙක සමානයි. හරි. දැන් මම මොකද කරන්න කියලා බලන්නකො. මෙන්න මේ නයිට්‍රජන් වල තියෙනවනේ එක සර යුගලක්. ඒ එක සර යුගල යනවා 5 බන්ධනයක් හදන්න. ඒ කියන්නේ ළමයි මෙතන තිබුණ මේ ඉලෙක්ට්‍රෝන දෙක මොකද වුනේ? මෙතන 5 බන්ධනය හදන්න ගියා. හරි මේ ආරෝපණය කීයවෙයිද දැන් අපි පස්සේ බලමු. දැන් මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගල ගියා මෙතන 5 බන්ධනය හදන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගල ගියා මෙතන 5 බන්ධනය හදන්න. මේක හදන්න. දැන් මේ ඔක්සිජන් වල මොකද වෙන්නේ? සංයුතිත ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8යි 10යි. එහෙම වෙන්න බෑනේ. එතකොට මෙයාත් එක්ක 5 බන්ධනය හැදුවොත් මෙයාගේ මේ තියෙන 5 බන්ධනයක් කඩලා ඉලෙක්ට්‍රෝන යුගල යාපද එක්කනට දෙන්න වෙනවා. උනේ මොකද්ද? මේ යුගල ගියා මෙතන 5 බොන්ඩ් එක හදන්න. මේ 5 බොන්ඩ් එක කැඩලා ඉලෙක්ට්‍රෝන යුගල නයිට්‍රජන්ට ගියා. හරි. ඒ මොකද උනේ? මෙන්න මේ බන්ධනය කැඩිලා ඒ ඉලෙක්ට්‍රෝන යුගල මේ නයිට්‍රජන්ට ගියා. දැන් මෙයාගේ ෆෝමල් charge හෙව්වොත් එහෙම මෙයාගේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙන්න එපාය. බලමු කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි මේ බන්ධනයට එකක් ගියා 5යි මේ බන්ධනයට එකක් ගියා 6යි. ඒ කියන්නේ වැඩිපුර එකක් තියෙනවා. වැඩිපුර එකක් තියෙනවා කියන්නේ ඍණ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද බලන්න. ඔක්සිජන් වල 6ක් තියෙනවනේ ඉලෙක්ට්‍රෝන සංයුතිත කවචේ. මේකට එකක් ගියා මේකට එකක් ගියා මේකට එකක් ගියා මේකට එකක් ගියා 4යි. ඒ කියන්නේ එයාගේ දෙකක් නෑ. ඉලෙක්ට්‍රෝන දෙකක් නෑ කියන ධන දෙක ආරෝපණයක් තියෙනවා. මෙයාගේ 1යි 2යි 3යි 4යි තියෙන එකක් නෑ ධන. ඔන්න මම තවත් ව්‍යුහයක් ඇඳ දැන් ව්‍යුහය ඇඳ 2යි 4යි 5ක් ඇඳ. තව පුළුවන් ද අඳින්න? තවත් ව්‍යුහ අඳින්න පුළුවන්ද? බලමු අපි try කරලා. මම මේ වැඩේ කරන්නම්කෝ. මේ ව්‍යුහයම මම මෙතන ඇඳ ගන්නවා. ඔය අර එහා පැත්තේ යටම තියෙන ව්‍යුහය තමයි මම මේ අඳින්නේ. ඒක අඳින්නේ ඒක ඇසුරෙන් තවත් ව්‍යුහයක් අඳින්න බලාගෙන. හරි. ඒකම තමයි මේ. කිසි වෙනසක් නැහැ. ඉතින් මේ ක්‍රමයේ හැර තවත් ඉතින් ක්‍රම තියෙනවා මේක අදින්න මේක ලේසි. පැටලෙන්නෙත් නැහැ. හැබැයි ඉතින් කල්පනාවෙන් වැඩේ කරන්න ඕනේ. කල්පනාවෙන් වැඩේ කරුවේ නැත්තම් පැටලෙනවා. ඕකේ. ඔන්න බලන්න මම දැන් කරන වැඩේ. හරි. මම මේ ඉලෙක්ට්‍රෝන යුගල් තුනෙන් එක යුගලක් යවනවා මෙතන 5 බොන්ඩ් එක හදන්න. ඒ කියන්නේ මොකක්ද උනේ? ඍණාරෝපණය මකන්නම්. මෙතන තිබුණ මේ ඉලෙක්ට්‍රෝන යුගල ගියා මෙතන 5 බන්ධනය හදන්න. ඕකේ. ධනාරෝපණය මකන්නම්කෝ මම. ගියා. එතකොට දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන තත්ත්වය මොකද? 2යි 4යි 6යි 8යි 10යි. 10ක් වෙන්න බෑන ළමයි. එතකොට මෙතන 5 බන්ධනය හදද්දී මෙයාගේ මේ තියෙන 5 බන්ධන දෙකෙන් එකක් කඩලා
ඉලෙක්ට්‍රෝන යුගල එහා පැත්තේ කෙනාට දෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ බන්ධනය කඩලා ඉලෙක්ට්‍රෝන යුගල බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල මෙයාට දෙනවා. රයිට්? දැන් ෆෝමල් charge හොයන් බලන්න. මේගොල්ලන්ගේ නම් අවුලක් නැහැ වෙනසක් වුන්නේ නැහැ නේ මෙයාගේ බලන්න. හරි? එයාගේ බලන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද බලන්න. 1යි 2යි 1යි 2යි මේ බන්ධන 1යි 3යි මේක 1යි 4යි මේක 1යි 5යි. ඉලෙක්ට්‍රෝන 6ක් නැහැ 5යි තියෙන්නේ. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා තියෙනවා. මේ නයිට්‍රජන්ගේ බලන්න. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕනේ. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕනේ. 5 නැහැ. 1යි 2යි 3යි 4යි තියෙන්නේ. ඒ කියන්නේ ධන ආරෝපණයක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා නේ යාගේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද? ඔව්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ප්‍රශ්නයක් නැහැ. ඔන්න තවත් ව්‍යුහයක් යන්න. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ ව්‍යුහයම මෙතන ඇඳ ගන්නවා. මේක මේ එක්තරා විදිහක ගේම් එකක්. ඉතින් මේ මහා ලොකු එකක් නෙමෙයි මේක. චූටි ගේම් එකක් මේක. ඇඳලම තමයි හුරු වෙන්න ඕනේ. ඇඳලා හුරු වෙන්න ඕනේ. මහා ගොඩක් අඳින්න ඕනේ නැහැ. ඉතින් කීපයක් ඇඳාම හුරු වෙනවා. දැන් මොකද කරන්නේ? ඔන්න බලන්න ඊළඟ කරන දේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකෙන් එක යුගලක් යනවා මෙතන 5 බොන්ඩ් එක හදන්න. හරි? ඒ කියන්නේ මොකක්ද උනේ? මේ යුගල ගියා මෙතන 5 බොන්ඩ් එක හදන්න. හරි? මේ යුගල මම ලස්සන වෙන්න මෙතෙන්ට දාන්නම්කෝ. එතකොට දැන් මේ නයිට්‍රජන්ගේ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා බන්ධන. වෙන්න බෑනේ. මෙතන මේ නයිට්‍රජන් මෙයත් එක්ක 5 බන්ධනය හදද්දි මේ නයිට්‍රජන් මෙයත් එක්ක 5 බන්ධනය හදද්දි මෙයාගේ මේ 5 බන්ධනය කැඩලා ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන්ට යනවා. හරි? එතකොට මොකද වෙන්නේ? මේ බන්ධනය කැඩලා ඒ ඉලෙක්ට්‍රෝන යුගල කොහාටද යන්නේ? මේ ඔක්සිජන්ට යනවා. ඔන්න. දැන් බලන්න මෙයාගේ අෂ්ටකය හරිද කියලා 2යි 4යි 6යි 8යි. ඕකේ. මෙයාගේ 2යි 4යි 6යි 8යි. ඕකේ. 8යි ඔක්කොම 8යි. මෙයාගේ ෆෝමල් charge හොයමු. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න එපායි. මෙතන 2යි. මේ බන්ධන ටිකයි 3යි. මේක ටිකයි 4යි. මේක ටිකයි 5යි. 5යි තියෙන්නේ නේද? එකක් නෑ දාන්න. මෙයාගේ 5 තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි තියෙන එකක් නෑ දාන්න. මෙයාගේ 6 හරියද බලන්න. මේ බන්ධන ටිකයි මේ බන්ධන ටිකයි 2යි 3යි 4යි 5යි 6යි. 6 හරිය මෙයාගේ. මේ නයිට්‍රජන්ගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි වැඩිපුර එකක් තියෙනවා. 5යි තියෙනවනේ වැඩිපුර එකක් තියෙනවා. ඒ කියන්නේ රින. ඔන්න දැන් ව්‍යුහ ඇඳමන් 2යි 4යි 6යි 7ක්. තවත් අඳින්න පුළුවන් ද ව්‍යුහ? 7ක් ඇඳලා තවත් අඳින්න පුළුවන් ද ව්‍යුහ? දැන් මම මේ ව්‍යුහ 2යි 4යි 6යි 7 අඳිද්දී 5 හදනවා 5 කඩනවා. එහෙම නැත්නම් 5 කඩනවා 5 හදනවා. එහෙමනේ කරේ. දැන් මෙතන මොකද කරේ? 5 හදනවා 5 කඩනවා. 5 හදනවා 5 කඩනවා. 5 හදනවා 5 කඩනවා. හැබැයි මේ යාබද දෙන්නෙක් අතර විතරයි ඒක කරන්න පුළුවන් ඈ. මෙතන 5 හදලා මෙහෙ 5 කඩන්න බෑ. එතකොට අෂ්ටක කතන්දරේ පිස්සුවක් වෙනවනේ. මෙතන 5 හදලා මෙහෙ බෑ. දැන් මෙතන එක ළඟ වෙන්න ඕනේ. මේ 5 කඩනවා මේ 5 හදනවා. මෙතන මේ 5 හදනවා මේ 5 කඩනවා. මෙතන මේ 5 හදනවා මෙතන 5 කඩනවා. මෙතන 5 හදනවා මේ 5 කඩනවා. ඕකේ. දැන් තව ව්‍යුහ අඳින්න පුළුවන්. දැන් මම 5 බන්ධන එකක් කඩනවා 5 බන්ධන එකක් හදනවනේ. එහෙමනේ කරේ නේද? හරි. දැන් හොඳට බලන්න ඕනේ. දැන් තව ව්‍යුහ අඳින්න පුළුවන්ද කියලා හොඳට බලන්න ඕනේ. ඔයාලට පැහැදිලිව පේන්න ඕනේ මෙන්න මේක. ඒක ඉතින් පැහැදිලිව පේනවා කියන්නේ විශේෂිතව පේන්නේ නැහැ. ඒක දිහා බලද්දි පේන්න ඕන. ඔයාලට මේකට තව මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඉතින් බලමුද පුළුවන්ද කියලා. මම ඒක තෝරගත්තේ ඒකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මෙතනත් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මෙතනත් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මෙයාගේ එක සර තියෙනවා. මෙයාගේත් එක සර තියෙනවා. ඒක ටික විශේෂත්වයක් තියෙනවා. ඒකයි මම මේක අඳින්නේ මෙතන. බලමු මේ අඳින එකෙන් වැඩක් වෙනවද කියලා. මේ ව්‍යුහනේ අඳින්නේ නේ. මේ විදිහට. රින හරිද බලන්න. රින හරි මෙයාට දාන 2යි. හරි. ඕකේ. බලමු මේ ව්‍යුහයට මොකද කරන්න පුළුවන් කියලා. මම මෙහෙම දෙයක් කෙරුවොත් ඔයා මොකද කියන්නේ?
මම මේ යුගලෙන් මෙතර 5 බන්ධනයක් හදනවා. හරි? මේ යුගලෙන් මෙතර 5 බන්ධනයක් හදනවා. මේ 5 බන්ධනය කඩලා ඉලෙක්ට්‍රෝන වල ඔක්සිජන්ට දානවා. හරි? මොකද්ද කරුවේ මම? මේ යුගලෙන් මෙතන 5 බන්ධනය හදනවා. මෙන්න හැදුවා. ඊළඟට මොකද කරේ? මේ 5 බන්ධනය කඩලා ඒකේ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන්ට දැම්මා. දැන් මෙයාගේ අෂ්ටකය හරියද? මෙතන ඍණාරෝපණය අපි බලමු කීය දෙන්නේ කියලා. මෙතන අෂ්ටකය හරියද? 2යි 4යි 6යි 8යි. 2යි 4යි 6යි 8යි. 2යි 4යි 6යි 8යි අවුලක් නැහැ. ඒක ෆෝමල් charge හෙව්වොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවා 2යි 2යි 3යි 4යි 5යි 6යි අවුලක් නැහැ. මෙයාගේ 5 තියෙනවා 2යි 2යි 3යි 4යි 5යි අවුලක් නැහැ. මෙයාගේ 6 තියෙනවාද 1යි 2යි 3යි 4යි 5යි තියෙන එකක් නැහැ දන්න. මෙයාගේ 1යි 2යි 3යි 4යි 5 අවුලක් නැහැ. මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර එකක් තියෙනවා කියන්නේ රින. ඔන්න එක ව්‍යුහයක්. හරි? මේ ව්‍යුහයම මම ආපෞසරයක් ඇඳ ගන්නවා. ඒ කියන්නේ මේ ව්‍යුහය ඒකම ආපෞසරයක් ඇඳ ගන්නවා. එකම ව්‍යුහය මෙයා දෙන්නේ. ඍණාරෝපණයක් මෙයාට දාන 2යි මෙයාටත් ඍණාරෝපණයක්නේ තියෙන්නේ. හරි. දැන් මම මේක ගත්ත විදිහ තියෙනවනේ. ඒකම අනිත් පැත්ත දැන් කරනවා. අනිත් පැත්ත කියන්නේ මොකක්ද දන්නවද? මෙතන තියෙන මේ යුගල යනවා මෙතන 5 බොන්ඩ් එක හදන්න. මේ 5 බොන්ඩ් එක කරලා ඉලෙක්ට්‍රෝන වල ඔක්සිජන්ට දාන්න. හරි බලමු එතකොට ඇඳලා කොහොමද කියලා. මේ යුගල යනවා මෙතන 5 බොන්ඩ් එක හදන්න. ඕකේ. ඊට මෙයාගේ ෆෝමල් charge කොහොමද වෙන්නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි හරි. ඍණාරෝපණයක් නැහැ යාට නේ. එතකොට මෙතන මේ 5 බොන්ඩ් එක කඩලා ඉලෙක්ට්‍රෝන වල දානවා මේ ඔක්සිජන්ට. මේකට දානවා. මෙයාගේ ආරෝපණය කීයද කියලා අපි බලමු. මෙයාගේ ෆෝමල් charge 1යි 2යි 3යි 4යි 5 හරිනේ. මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි තියෙන එකක් නෑ දාන්න. ඔන්න. තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් ගන්න. දැන් 2යි 4යි 6යි 8යි 9යි. අර ව්‍යුහයම මම ආපෞසරයක් අඳිනවා. එකම ව්‍යුහය බලන්න මම කී පාරක් ඇඳද කියලාද? එකම ව්‍යුහය මේ. කාලය යනකොට ඉතින් මේවා තේරෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? කොහොමද මේවා ගන්න එකපාරට? කාලයත් එක්ක තේරෙනවා. ඉතින් ඔයා හැමතිස්සෙම මේවා කරන්න ඕන වැඩ. හරි. ඔන්න බලන්න ඊළඟ සීන් එක. මේ ඉලෙක්ට්‍රෝන යුගල යනවා මෙතන 5 බොන්ඩ් එක හදන්න. මේ 5 බොන්ඩ් එක කරලා ඉලෙක්ට්‍රෝන යුගල දානවා මේ ඔක්සිජන්ට. හරි ඒක වැඩි කරලා එමු. මේ බන්ධනය කැඩුවා ඉලෙක්ට්‍රෝන යුගල දැම්මා 5 බොන්ඩ් එක හදන්න. එතකොට මෙයාගේ ෆෝමල් charge කොහොමද? 1යි 2යි 3යි 4යි 5යි 6යිනේ. ආරෝපණයක් නැහැ කියන්නේ. මේ 5 බොන්ඩ් එක කඩලා ඉලෙක්ට්‍රෝන වල දැම්ම මේ ඔක්සිජන්ට. ඔන්න දැම්මා. එතකොට මෙයාගේ 5 හරිද 1යි 2යි 3යි 4යි 5 හරි ආරෝපණයක් නැහැ බිඳුවයි. අෂ්ටකයක් හරිනේ. එතකොට මේ ව්‍යුහය තව ව්‍යුහයක් කියන්න බෑ. මේකයි මේකයි දෙක මේකයි. මේ දෙක මේකයි. එහෙනම් මොකද කරන්නේ? බලන්න මේ වැඩේ කොහොමද කියලා. මේ යුගල් තුනෙන් එක යුගලක් යනවා මෙතන 5 බොන්ඩ් එක හදන්න. මේ 5 බොන්ඩ් එක කැඩලා ඉලෙක්ට්‍රෝන යුගල එනවා මේ ඔක්සිජන්ට. හරි. ඇඳලා බලමු ඒක කොහොමද කියලා. මේ බන්ධනය කැඩුවා. බන්ධනය කඩලා ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට දැම්මා. මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගල ආවා. හරි. මෙතන 5 බොන්ඩ් එක හදන්න. දැන් බලන්න ඒක කොහොමද කියලා. සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 2 4 6 8 2 4 6 8 2 4 6 8 4 6 8 2 4 6 8 අවුලක් නැහැ. ෆෝමල් charge 6 තියෙනවාද? 1 2 3 4 5 6යි 1 2 3 4 5 හරි 1 2 3 4 5 6 හරි 1 2 3 4 5 හරි 6 හරි. දැන් මේ ව්‍යුහ 10ක් මං ඇඳ 2යි 4යි 10ක් ඇඳා.
මේ 10 කිසිම ආරෝපණ වෙන්වීමක් දකින්න හම්බෙන්නේ නැති එක්කෙනා තමයි මෙයා. ඒ කියන්නේ සෑම පරමාණුවකම විධිමත් ආරෝපණය ශුන්‍යයි. ඒතර සෑම පරමාණුවකම විධිමත් ආරෝපණය ශුන්‍යයි කියන්නේ ස්ථායීම ව්‍යුහය තමයි මේක. අපි අඳිරලද සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් ස්ථායීම එක්කෙනා මෙයා. හරි මෙයාට සාපේක්ෂව අනිත් ඒවා අස්ථායී. ඒතර සම්ප්‍රයුක්ත මුහුමට වැඩිපුරම දායක වෙන්නේ මෙයා. ඇත්තටම ඉතින් මෙයාගේ සැබෑ ව්‍යුහය වෙන්නේ මේ එකක්වත් නෙමෙයිනේ. වෙන ව්‍යුහයක් නේ. ඒකනේ සම්ප්‍රයුක්ත මුහුම වෙන්නේ. ඒතකොට මේ සම්ප්‍රයුක්ත මුහුමට වැඩිම දායකත්වයක් දරන්නේ විධිමත් ආරෝපණ ශුන්‍ය වන මේ. හරි. ඒ වගේම මෙන්න මේකත් පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතරට ඔළු දෙකක ඊතලයක් දානවා. දෙහිස් ඊතලයක්. මේ ඔළු දෙකේ ඊතලයෙන් කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්තතාව. මේ දෙක අතරටත් දානවා. සම්ප්‍රයුක්තතාව කියන එක තමයි නිරූපණය කරන්නේ මේකෙන්. අපිට ඔන්නම් පුළුවන් මේ දෙන්න අතරටත් දාන්න මෙහෙම. ව්‍යුහ අතරට දාන්න පුළුවන් මේක. හරි. ඔය විදිහට දාන්න පුළුවන් මෙහෙම. ඔන්න එතකොට මේ බලන්න මම දැන් ඇඳ ව්‍යුහ 10ක්. ඔයා try කරලා බලන්න තවත් පුළුවන්ද කියලා. මේකට තවත් අඳින්න පුළුවන්ද කියලා ඔයා try කරලා බලන්න. සම්ප්‍රයුක්තව ගොඩක් අඳින්න පුළුවන් අණුවක් මේක. හරි. try කරලා බලන්න කීප වතාවක් ඇඳලා මෙහෙමයි ඉතින් ඔය දෙක තුනක් අඳිද්දි වැඩේ සෙට් වෙනවා. හරි. ඕකේ. රසායන විද්‍යා විශේෂ වේදිකා රවීන්ද්‍ර සේනාරත්න